සතුට සැනසුම පිරි වාසනාවන්ත දවසක් ඔයාලා හැමෝටම. අවුරුදු 2මාරකට විතර පස්සේ මේ වගේ vlog එකක් අරගෙන ඉන්නේ. නැවතත් ඔයාලත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා හිතුණු නිසා. ඒත් ඔයාලට මාව මතකද නම් දන්නේ නැහැ. මතකය අලුත් කරගෙන ආයෙත් එකතු වෙමුකෝ. මගේ ගාඩන් එක හදන්නත් පොඩි අයිඩියා එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා මෙන්න මේ ටික බලන්නත් ආවා. ඒ ගමන්ම අපි විස්තර ටිකක් කතා කරමුකෝ. ඔයාලට මාව මතක නම් මම රැකියාවක් කරන ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කරන කාන්තාවක්. ඒ වගේම දියණියන් දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක්. පහුගිය අවුරුදු 2මාර තුල මගේ රැකියාවේ උසස් වීම නිසා, විවිධ විභාග කටයුතු නිසා, ඒ වගේම මගේ දියණියන් දෙදෙනාගේ වැඩ කටයුතු නිසා මම ගොඩාක් බිසි වුණා. ඒ හින්දා මට ඔයාලත් එක්ක එකතු වෙන්න බැරි වුණා. නමුත් විවිධ අවධි පසු කරනකොට අපිට ජීවිතේ යම් යම් ඉලක්ක සපුරා ගන්න සිදු වෙනවා. ඒ අතරේ මං හොබි එකක් විදිහට කරපු මේ channel එක මැද කාලයකට මට නවත්තන්න සිද්ධ වුණාට දැන් මං ටිකක් ෆ්‍රී. ඒ නිසා මං හිතනවා ඉදිරියටත් ඔයාලත් එක්ක මේ විදිහට එකතු වෙන්න. කාන්තාවක් විදිහට මම රැකියාවකුත් කරන ගමන් සමාජයේ විවිධ භූමිකා නිරූපණය කළත් මං මගේ දරුවන්ගේ අම්මා. මගේ ස්වාමි පුරුෂයාගේ බිරිඳ. ඒ වගේම මේ ගෙදර ගෘහණිය. ඒ නිසා ඒ සියලු වගකීම් දරමින් විවිධ අත්දැකීම් වලට, විවිධ අභියෝග වලට, ඒ වගේම විවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙමින් ජීවිතය ආපු ගමනක් අද මේ විදිහට ඕගොල්ලොන් එක්කලා බෙදා හදා ගන්නවා. ජීවිතයේ ගෙවුණු අතීතයේ දිහා ආපස්සට හැරිලා බලනකොට මට මං ගැනීම දැනෙන්නේ පුදුම සතුටක්. ඒ වගේම ආත්ම තෘප්තියක්. මට හිතෙන්නේ කාන්තාවක් විදිහට අපි හැමෝටම මේ සතුට විඳින්න පුළුවන්. ඒ සතුට විඳින්න හැකි අපි සියලු දෙනාම හරි වාසනාවන්ත කාන්තාවන්. ඔයා රැකියාවක් කළත් නැතත් දියණියක්, මවක්, බිරිඳක් විදිහට හිතා ගන්නවත් බැරි කැපකිරීම් ටිකක් කරන සුවිශේෂී චරිතයක්. කාටවත් නොදෙවෙනි විදිහට වගකීම් දරන, වගකීම් ඉටු කරන ශක්තිමත් කාන්තාවක්. කාන්තාවන් වෙන අප තුල සහජයෙන්ම නිදන්ගත වෙලා තියෙන ඒ ශක්තිය අපේ ආත්මාභිමානයේ බවට හරව ගන්න නම් අපි අපට හැකි සෑම අවස්ථාවකම වගකීම් දරමින්, ඒ වගේම යුතුයකම් ඉටු කරමින් අපේ පෞල් සංස්ථාව ගොඩනගන්න උත්සාහ ගන්න ඕනේ කියලයි මගේ හැඟීම. ඉතින් එන්නකෝ ඒ අතරෙම අද මං මගේ දුව වෙනුවෙන් කරන්න හදන දේ බලන්න. ඇයට දැන් අවුරුදු 15ක්. අවුරුදු 15ක දියණියක් වුවත් ඇය තවමත් මට මගේ අර පුංචි කාලේ හිටපු සුරතල් දියණිය විදිහටමයි දැනෙන්නේ. කොහොම වුණත් මා වගේම යම්කිසි දුරකට වගකීම් දැරිය හැකි තරුණියක් විදිහට ඇය දවසින් දවස වැඩෙන හැටි මං ඉතාමත් ආඩම්බරයෙන් වගේම ආදරෙන් බලාගෙන ඉන්නවා. දුවෙක් වුණත් පුතෙක් වුණත් තම තමන්ගේ වැඩ පුංචි කාලේ ඉඳලා චුට්ට කරගන්න පුරුදු පුහුණු වෙන එක හොඳයි. මම්මගේ දුවලා දෙන්නටත් ඒ විදිහට තමන්ගේ වැඩ කරගන්න පුරුදු කරලා තියෙන්නේ. ඒ කොහොම වුණත් අපේ කාලයට වඩා අද දරුවෝ ආතතියෙන්, පීඩනයෙන් ජීවත් වෙනවා. මේ අධ්‍යාපන ක්‍රමයේ තුල, මේ සමාජ රටාව තුල අප දරුවාට වඩා බරක් ඔවුන් දරනවා කියලයි මගේ හැඟීම. අපි ගෙවපු පුංචි කාලයට වඩා බොහොම අවිවේකී ජීවිතයක් ගත කරන්න ඔවුන්ට සිදු වෙලා තියෙනවා. වෙනදට මගේ දුව තනියම ක්ලීන් කරගන්න එයාගේ කාමරේ අද මට ක්ලීන් කරලා දෙන්න හිතුණා. ඒක එයාගේ හිතටත් විවේකයක්, සැනසීමක්, සතුටක් වෙයි කියලා මට හිතුණා. මේ පාසල් නිවාඩුව ආරම්භ කළා විතරනේ. ඉතින් අද මං මුලින්ම කරන්නේ ඒ වැඩේ. මේක පුංචි සර්ප්‍රයිස් එකක් විදිහට තමයි කරන්න හිතාගෙන ඉන්නේ. මේ වෙනකොට එයා ටියුෂන් ක්ලාස් එකකට ගිහිල්ලා. ඉතින් එහෙනම් ඔයාලත් එන්නකෝ මාත් එක්කම එයාගේ රූම් එක ක්ලීන් කරන්න. එයාගේ රූම් එක ක්ලීන් කරත් එයාගේ ස්ටඩි ටේබල් එක කවුරුත් ක්ලීන් කරනවට නම් දුව කැමති නැහැ. එයාට අවශ්‍ය විදිහට
ස්ටෝර් කරලා තියෙන බඩු එහෙට මෙහෙට කරාම එයාට ඩිස්ටර්බ් වෙනවා කියලා තමයි යා කියන්නේ. නමුත් මම බොහෝම කල්පනාවෙන් අද ස්ටඩි ටේබල් එක ක්ලීන් කරන්න හිතුවා. එහෙනම් ඔයාලත් එන්නකෝ මාත් එක්ක. දරුවන් සමග නිතර ගැවසෙන ශේෂ්ත්‍රයක රැකියාව කරන නිසාම වර්තමාන දරුවන්ගේ හිත් කියවන්න බොහෝ දුරට මට පුළුවන්. විශේෂයෙන් මගේ දුවගේ හිත මට ගොඩක් දුරට කියවන්න පුළුවන් කියලායි මම විශ්වාස කරන්නේ. ඒ නිසා ඇගේ රූම් එක මේ විදියට ක්ලීන් කරලා තියෙන එක එයාට සතුටක් වෙන බව නම් අනිවාර්යයි. විශේෂයෙන්ම අම්මා කෙනෙක් විදියට දරුවන්ගේ අධ්‍යයන කටයුතු වලදී ඔවුන්ගේ පසුපස ඉන්නවා වගේම ඔවුන්ගේ හිතට සහනයක් සැනසීමක් වෙන වැඩකින් ඔවුන්ගේ හිත් සනසවන්න උත්සාහ කරන එක වඩාත් වටිනවා කියලයි මට හිතෙන්නේ. මගේ දරුවන්ට සතුටින් ජීවත් වෙන්න, සැනසීමෙන් අධ්‍යාපන කටයුතු වල නියැලෙන්න පරිසරයක් තිබුණට අපේ රටේ ගොඩක් දරුවන්ට ඒ තත්ත්වේ නැති බව මම දන්නවා. ඔයාටත් අවස්ථාවක් ලැබුණොත් දරුවෙක්ගේ පුංචි හිතකට වදනකින් හරි සවියක් වෙන්න ඒ අවස්ථාව මග හැරගන්න එපා. දරුවෙක්ගේ පුංචි හිතක් සනසවන තරම් කුසල කර්මයක් තවත් නැහැ. ඇතැම් දරුවන්ගේ ජීවිත කතා කියවන විට දැනෙන්නේ වැඩිහිටියෝ නිසා දරුවෝ මොන තරම් විඳවන අවස්ථා තියෙනවද කියලයි. වැඩිහිටියෝ විදිහට දරුවන්ට එවන් අවස්ථා නොදීම අපේ යුතුයකමක් සහ වගකීමක්. ඔවුන් මේ ලොවට එන්නේ අපේ අවශ්‍යතාවය නිසා නම් ඔවුන්ව රැකබලා ගැනීම සහ ඔවුන්ට සැනසීමක් වීම දෙමව්පියන් සහ වැඩිහිටියන් විදිහට අපේ වගකීමක්. දෙමාපියන්ට දරුවන් තරම් වෙනස් සම්පතක් නැති බව ඔයාලත් දන්නවනේ. ඉතින් එහෙනම් තවත් චුට්ටක් වෙලා මාත් එක්ක රැඳිලම ඉඳලා රූම් එකේ ෆයිනල් ලුක් එක බලලම යන්න.
වැඩ ඔක්කොම ඉවර කරලා මෙන්න මේ වය රස විඳින්න හිතුණා. ඉතින් එහෙනම් අද ඉඳන් දිගටම මාත් එක්ක රැඳී ඉන්න. ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.